ඔව් අද අපි ඇවිල්ලා ඉන්නේ මානවඩු ස්ටේට්ස් කියන ෆිල්ම් එකේ මුහුරත් තුල කියන්නත් බෑ ප්‍රීමියර් එකට ඉතින් අපි බලමු කට්ටියගේ අදහස් මොන වගේද කියලා මේ මානවඩු ස්ටේට්ස් ෆිල්ම් එකේ ආටිස්ට්ලාගේ ඇක්ටර්ස්ලාගේ සහ අනෙකුත් අයගේ අපි හැමෝම යමු අපේ වැඩේට. Good morning guys. Another මොනවද කියන්නේ ස්පෙෂල් වැඩකට. ඔන්න දැන් අපිත් එක්ක එකතු වෙන්නේ සංජය දිසානායක අයියා මානවඩු ස්ටේට් කියන ෆිල්ම් එකේ අධ්‍යක්ෂකතුමා. ඉතින් අධ්‍යක්ෂකතුමා විදියට ඔයාට මොකද්ද මානවඩු ස්ටේට් ෆිල්ම් එක ගැන කියන්න දෙන අයියේ? මානවඩු ස්ටේට් ෆිල්ම් එක මම එක්ස්පෙරිමන්ට් එකකට කරපු ෆිල්ම් එකක්. මේක සාමාන්‍ය සිනමා සම්ප්‍රදායෙන් ටිකක් බැහැර වෙලා ෆවුන්ඩ් ෆුටේජ් කියන ස්ටයිල් එකේ ස්ක්‍රීන් ලයිෆ් කියන සිනමා සම්ප්‍රදායන් දෙක එකතු කරලා කරපු වැඩක් මේක. ඉතින් එක්ස්පෙරිමන්ට් වැඩි කොච්චර දුරට ඉතින් සාර්ථකද කියලා බලන්න ඉතින් ප්‍රේක්ෂකයන් බාර ගන්න වෙනවා. ඔව් දැන් ෆිල්ම් එකක් වුවම ගොඩක් කට්ටිය අද කාලේ YouTube දානවා. නැත්තම් ෆිල්ම් හෝල් එකකට. ඔය දෙකට විතරනේ. එතකොට මේක මොන වගේ platform එකක්ද play වෙන්නේ මට දැනගන්න ලැබුණා YouTube වත් Facebook වත් එහෙම නෙවෙයි කියලා. ඔව් මේක ගොඩක්ම නිර්මාණය කරේ අපි තරම මේ ෆිල්ම් කම්පිටිෂන් එකක් ටාගට් කරගෙන විදේශ ෆිල්ම් කම්පිටිෂන් එකක් ටාගට් කරගෙන ඒකෙන් පස්සේ අපි හිතාගෙන ඉන්නවා මේක ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකකට දාන්න. ඒක නොදුරින්දීම අපිට කියන්න පුළුවන් වෙයි. එතකොට මේකට ආටිස්ට්ලා ඇක්ටර්ස්ලා හොයාගන්න ඉද්දී මුහුණ දුන්නු ගැටලු කොහොමද? සාමාන්‍යයෙන් ෆවුන්ඩ් ෆුටේජ් ෆිල්ම් එකක් කියන්නේ රියලිස්ටික් යන ෆිල්ම් එකක්. ඒ කියන්නේ යථාර්ථවාදීව යන ෆිල්ම් එකක්. එතකොට ඇක්ටර්ස්ලා අනිවාර්යයෙන්ම ස්වභාවිකව රංගනය කිරීමේ හැකියාව තියෙන දක්ෂ අය වෙන්න ඕනේ. ඒ සාමාන්‍ය ස්ක්‍රිප්ට් එකක් දීලා කරනවට වඩා එහාගේ දෙයක් ඒකෙන් වෙන්න ඕනේ. ඉතින් ඒ වගේ දේවල් ඒ වගේ ඇක්ටර්ස්ලා තෝරගන්නදී මට සෑහෙන අභියෝගයක් තිබුණා. නමුත් දැන් මම පෞද්ගලිකව සමහර අයත් එක්ක වැඩ කරලා තියෙන නිසා දැනගෙන හිටියා මේගොල්ලන්ගේ කැපැසිටි එක මොකක්ද කියලා. ඒකට කිලිම කතා කරා. අනිත් අය අපි ටිකක් ස්ක්‍රීන් ටෙස්ට් එකක් වගේ තියලා තමයි අපි ගත්තේ. ඔව් එහෙනම් අපි ෆිල්ම් එක බලලා ඉමු. ඉතුරු ටික කතා කරන්න. අයියාගේ මහන්සිය කැපවීම කොහොමද කියලා අපිට ෆිල්ම් එකෙන් බලා ගන්න පුළුවන්. හරි ඔන්න සංජය අයියාගෙන් පස්සේ අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ මානවඩු ස්ටේට්ස් කියන ෆිල්ම් එකේ AD එක්කලා ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් එවගොත් තවත් හරි. එතකොට ඔයාට අයියේ මේ ෆිල්ම් එකේදී මුහුණ දුන්නු අභියෝග AD විදියට සහ රඟපානවා කියලාත් අපිට ආරංචියක් ආවා. ඒතකොට ඒ දෙකේදීම මුහුණ දුන්නු අභියෝග අපි කියමු. විශේෂයෙන්ම මුලින්ම ස්තුතිවන්ත වෙනවා සංජය දිසානායක අයියට මම මේ වැඩේට තෝරගත්තට. ඉතින් එයා ගොඩක්ම මේ විශ්වාස කරලා මට වැඩ ගොඩක් පැටේකුවා මේකෙදි. ඇත්තටම මට ඒක කරගන්න පුළුවන් වුණාද බැරි වුණාද කියන ප්‍රශ්න තවමත් තියෙනවා. මොකද කෝඩිනේට් කරනවා කියන එක ලේසි නෑ. හැමදේම බැලන්ස් කරන්න වැඩි කෙනෙක්ගේ වගකීම ඒක හරියම ඒක කරන්න ගියම තමයි දන්නේ. ඉතින් වැඩි අති සාර්ථකයි. අපි මේ දිනේ යොදාගෙන හිටියේ 28 වෙනිදා. 28. ඉතින් ඒක අපිට ඒදාට කරගන්න බැරි වුණා. මොකද 28 වෙනිදා මුළු රටටම කියවාද විශ්වාසනයක් වුණා. ඉතින් ඒකට මේ අවස්ථාවක් කරගන්න ශෝකය ප්‍රකාශ කරන්න අපේ ජනතාවෙන් තවත් ඉතින් වැඩි ඉගෙන ගත්තොත් මේකෙදි අභියෝග කියන්නේ මුලින්ම කාස්ට් එක හදන්න, එතකොට ලොකේෂන් තෝරගන්න, එතකොට අපි සම්පූර්ණ දවසේ ප්ලෑන් එක හදාගන්න. දවස් 3ක් 4ක් විතර අපි ෂූට් කරා. ඉතින් කොහොමද තමයි? ඔව් එතකොට කට්ටියගෙන් ලැබුණු සහයෝගය කොහොමද ඔයාලට මේකේ AD තනතුර දරනකොට? ඇත්තටම සහයෝගය කියන්නේ මේක අපි අර ප්‍රොෆෙෂනල් වැඩක් විදිහට ගියාට මේක ලොකුවර මේ එකමුතුවක් තමයි ගොඩක්ම තේරෙන්නේ. හැමෝම සහෝදරයෝ වගේ හැමෝම හරි ආදරෙන් දෙයක් කිව්වම හැමෝම ඒක හරියම තේරුම් ගන්නවා. මොකද මේක ස්ටයිල් එක යන ෆිල්ම් එක යන ස්ටයිල් එක හරි වෙනස්. ෆවුන්ඩ් ෆුටේජ් ස්ටයිල් එකට යන්නේ. එතකොට මේකදී අර කරන්න තියෙන්නේ ගොඩක්ම අපිට හිතලා. අපි මේක ඩිරෙක්ට් මේක කරපන් කියන්න ඕනි දෙයක් තිබ්බේ නැහැ. ඉතින් මේක හැමෝම හිතලා කරන්න ඕන වැඩක්. මම හිතනවා ඒක හැමෝම හරියට කරා. ඉතින් මේ වැඩේ සහභාගී වෙන හැමෝටම වැඩේ උදව් කරපු හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව මම එකට යොදා ගන්නවා. හේ උතර මොකද කරන්නේ?
එක්ක එකතු වෙලා ඉන්නේ මානවඩු ස්ටේට් ෆිල්ම් එකේ රංගන ශිල්පිනියක්. ඉතින් මොකද හිතෙන්නේ මානවඩු ස්ටේට් ෆිල්ම් එක ගැන? මානවඩු ස්ටේට් ගැන කතා කරද්දී මුලින්ම කියන්න ඕනේ මේක සංජය දිසානායක අයියාගේ අධ්‍යක්ෂණයක්. ස්ක්‍රිප්ට් එකත් එයාගේ. මේකේ තියෙන විශේෂත්වය තමයි මම මේ පළවෙනි වතාවට ෆවුන්ඩ් ෆුටේජ් ස්ටයිල් එකේ ෆිල්ම් එකක වැඩ කළේ. ඒක තමයි මේ ෆිල්ම් එකේ තියෙන විශේෂත්වය. ඒක තමයි කියන්න තියෙන්නේ. දැන් මේක මුහුණත් තුනම නෙවෙයිනේ. අනිත් එක තමයි මේක අද නෙවෙයි අපිට කරන්න හිතේ. කලින්. එතකොට ඒක මොකද උනේ කියන එකත් අපි පොඩ්ඩක් මතක් කරමු. සංජය කෙනුත් අපි ඒක ගමු. වත් පොඩ්ඩක් කියන්න. අද අපේ මේ ප්‍රීමියර් එක තියෙන දවස අපි ඇත්තටම මේක කලින් තමයි කියන්නේ මේ රටේ තියෙන ගම් වතුර ව්‍යසනයට කලින් තමයි අපි මේක ප්ලෑන් කරලා තිබුණේ. හැබැයි මේ රටේ තිබිච්ච මේ ප්‍රශ්නත් එක්ක වැඩේ පොඩ්ඩක් පෝස්ට්පෝන් කරලා අපි නැවතත් අද මේක ස්ටාර්ට් එක ගත්තා. ඔව් එහෙනම් අපි බලමු ෆිල්ම් එකේ කොහොමද රංගනයේ දායක වෙලා තියෙන්නේ කියලා. අපේ අක්කා දැන් තවත් ආර්ටිස්ට් කෙනෙක්, ඇක්ටර් කෙනෙක්, රංගන ශිල්පියෙක් අපිත් එක්ක එකතු වෙනවා මානවඩු ස්ටේට්ස් ෆිල්ම් එකේ. ඉතින් ඔයාට මොකද හිතෙන්නේ මානවඩු ස්ටේට්ස් ෆිල්ම් එක ගැන සහ ඩිරෙක්ටර් සංජය දිසානායක අයියා ගැන? ඇත්තටම සංජය මේ වගේ නිර්මාණ කරනවා තෝරගත්තේ කියන ඉස්සෙල්ලාම එයාට තැන්ක්ස් ගන්න ඕනේ. මානවඩු ස්ටේට් කියන්නේ වෙනම එකක්. ඒ කියන්නේ ෆවුන්ඩ් ෆුටේජස් මම හිතන්නේ මේක ලංකාවේ ෆස්ට් ටයිම් තමයි මේ විදිහට ෆවුන්ඩ් ෆුටේජස් ස්ටයිල් එක ගැන ෆිල්ම් එකක් කරලා තියෙන්නේ. එතනකොත් සංජය දිසානායක කියන්නේ මම දකින ඉතින් ලංකාවේ නෙක්ස්ට් ලෙවල් ඩිරෙක්ටර්. යාගේ කියන්නේ මමත් ඊට කාලයකට කලින් යාගේ ප්‍රේක්ෂකයෙක් තමයි. මම ඉතින් හිතුවා කාලයක් යාත් එක්ක වැඩක් කරන්න තිබ්බනම් හොඳයි කියලා. අදන්නේ මම හිතලත් අවුරුදු 5කට විතර පස්සේ සංජයත් එක්ක එකතු වුණා. ෆිල්ම් එක ගැන මොකද හිතන්නේ? ෆිල්ම් එක කිව්වොත් මේක අපි අර පිටපත නැචරල්ම ස්ටෙප් එක කියන්නේ අපි එතනට ගිය වෙලේ ඉඳන් ඒකේ සංජය අයියත් එක්ක අපි වාහනේට නැග්ග වෙලේ ඉඳන් වැඩි ඉවර වෙනකම් මේ කැරක්ටර් එකේම තමයි යන්න දුන්නතර ලොකු එක්ස්පීරියන්ස් එකක්. ඇත්තටම ඒ වගේම ලොකු වෙනසක්. මට හම්බෙච්ච කැරක්ටර් එකත් ඇවිල්ලා ටිකක් වෙනස්ම විදිහේ චරිතයක් ඒක. සාමාන්‍යයෙන් අර කැරක්ටර් එක වලදී ඒක ටිකක් වෙනම ලෙවල් එකක යන එකක්. ඉතින් ඒත් එක්කම වාගේ කැරක්ටර් එක ගැනත් අපි කියමු. ඔව් මං කැරක්ටර් එක ගැන කවිෂ කැරක්ටර් එක. ඒක ඇවිල්ලා සාමාන්‍යයෙන් අර ලද බොළඳ ස්වභාවයක් තියෙන තරුණයෙක්ගේ කැරක්ටර් එකක් තමයි ඒක. ඒ කියන්නේ අර මේ සාමාන්‍ය කොල්ලෙක්ට වැඩිය වෙනස් ජීවන රටාවක් තියෙන්නේ. නමුත් අර ඉන්න අනිත් ගර්ල්ට තියෙන ලව් එකට තමයි මෙයා අර ඔය වැඩේට සහභාගී වෙලා තියෙන්නේ. මේ වෙනස්ම විදිහක් බලලා තේරුම් ගන්නවා. හරි. අපි එහෙනම් ඒක බලලම තේරුම් ගමු. මොන වගේද මෙයාගේ කැරක්ටර් එක සහ අනිත් කට්ටිය කොහොමද මෙයා ඇතුළු අනිත් කට්ටියත් කොහොමද මේකට සම්බන්ධ වෙලා දායක වෙලා තියෙන්නේ කියන එක ෆිල්ම් එක බලලම තේරුම් ගන්න තමයි අපිට තියෙන්නේ. ඔව් දැන් අපිත් එක්ක එකතු වෙනවා තවත් රංගන ශිල්පියෙක් මානවඩු ස්ටේට්ස් කියන ෆිල්ම් එකේ. ඉතින් ප්‍රීමියර් එක දවසේ ඔයාට මොකද හිතෙන්නේ මේ ෆිල්ම් එක සම්බන්ධව? ෆිල්ම් එක සම්බන්ධව ගොත් අත්‍තරම ස්තුති කරන්න ඕන සංජය තමයි මට මේක ආරාධනා කරේ. ඒ වගේම ඉස්සර සහෝදරයට අත්‍තරම ස්තුති කරන්න ඕන. මේක ෆිල්ම් වලින් බලද්දි වෙනස්ම අත්දැකීමක්. ඒ කියන්නේ පිටසක් කළ කතාවක්. ඒ කියන්නේ කොහින්ද පටන් ගන්න කොහින්ද ඉවර වෙන්නේ කියලා හිතා ගන්න බෑ. ඒක නිකන් ඇත්තටම නියම කතාවක්. ඕගොල්ලන්ට ආරාධනා කරන බලන්න කියලා මේක නියමෙටම තියෙනවා. ඔව් දැන් ගොඩක් අභියෝග වල මුහුණ දෙනවනේ මේ වගේ අලුත්ම කන්සෙප්ට් එකකට වගේ යන එකක්නේ. ඔව්. එතකොට ඔයාට කොහොමද මේකේ රංගපානකොට තිබුණ අභියෝග? අභියෝග කියන්නේ මේක අපි ගිහිල්ලා ගෙහුවේ කැලෑවක. ඒක ඇත්තටම දුෂ්කර පැත්තක්. ඇත්තටම අමාරු වුණා. ඒ කියන්නේ කඳු බෑ උන් තිබ්බා. එක එක තැනිතලා තිබ්බා. කැලෑවල ලැබුණා. සෑහෙන අත්දැකීම් ගොඩක් ආවා. වෙන තවත් අර ෆිල්ම් එක බලද්දි මේක නිකන් අමුතුම අත්දැකීමක්. සෑහෙන කඳු වලට නැග්ගා. බැස්ස සෑහෙන අත්දැකීම් ආවා ඉතින් අපිට.